ඊයේ රාත්‍රිය වෙනකොට වෙනසුලාවේ ජනාධිපතිවරයා නිකොලස් මාදුරෝ මහත්මයාව ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ ජනාධිපතිවරයාගේ මෙහෙයුමක් යටතේ ඩෙල්ටා කණ්ඩායමත් ගිහිල්ලා ජනාධිපති මන්දිරයෙන් පැහැරගෙන ගිහිලා තිනවා. අපි දකින්නේ මේ ක්‍රියාවලිය ඊටාම පැහැදිලි ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියේ සෑම රටකටම තිබිදු ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක්, ඒ වගේම තමයි ඒ රාජ්‍යයන් සතුව තිබෙන නිදහස උල්ලංඝනය කිරීමක් වගේම එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් විදිහට අපි දකිනවා. ඒතකොට මේ හරහා අපි දකිනවා මේ ජනාධිපතිවරයා පැහැරගෙන යාම සඳහා වුන් බොරුවට චෝදනාවක් එල්ල කරනවා. දකුණු ඇමරිකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙන මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් තියෙන චෝදනා වුන්ට ඇමරිකා එක්සත් ජනපදයේ ගොනු කරලා තියෙනවා කියන එක සම්බන්ධයෙන්. හැබැයි ඉතිහාසය තුළ බැලුවාම පේන දේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ තුළ මේ යුද ආයුධ විකිණීම තමන්ගේ ප්‍රධාන ආර්ථික ක්‍රියාවලිය කරගත රටක් හැටියට මේ මැදිහත් වීම කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉතිහාසයේදී ඉරාකයට මැදිහත් වෙනම ගත්තොත් එහෙම මේ සමුල ඝාතක කවි තියෙනවා කියලා ඒ රටවල වලට මැදිහත් වෙලා ඒ රටවල තිබෙන පාලන තන්ත්‍රයන් පෙරලා දාලා තියෙනවා. ඉතින් අපි බරපතල විදිහට මේ මැදිහත් වීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම විතරක් නෙමෙයි අපි අර හැමදාම වෙනසුලානු සහෝදරත්වය ගැන කතා කරපු, ජාත්‍යන්තර සමාජවාදයක් ගැන කතා කරපු මේ රජයේ මැදිහත් වීම, මේ රජය මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය මොකක්ද කියන එකත් අපි දැනගන්න කැමතියි. අපි දැක්කා මේ මාලිමාව රජයේ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉන්න කාලේ අර අපේ රටේ ප්‍රශ්න ගොඩ ගැහිලා තියෙන වෙලාවල වෙනසුලාවේ සහෝදරත්වය වෙනුවෙන්, වෙනසුලාවේ නිදහස වෙනුවෙන් උද්ඝෝෂණ කරපු හැටි අපි දැක්කා. පළපාලි පවත්වපු හැටි අපි දැක්කා. ඒ වගේම තමයි නලින්ද සිරිත සහෝදරයලා ඒ රැස්වීම මහා හඬ නගලා වෙනසුලා නිදහස වෙනුවෙන් කතා කරපු හැටි දැක්කා. හැබැයි මේ වෙනකොට බොහොම නිහඬතාවය දක්වනවා. අපිට කියන්න තියෙන දේ තමයි මේ අපි මේ අපේක්ෂාවෙන් කතා කළාට කොහෙත්ම නලින්ද ජයතිස්සලාගෙන්වත් එහෙම ටෙලින් සිල්ලාගෙනුත් මේ වෙනසුලාන ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඍජු ස්ථාවරයක් අපේ රාජ්‍ය හැටියට ප්‍රකාශයටපත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව තමයි අපි දන්නවා මාලිමාවේ රජයේ බලයටපත් කිරීම සඳහා පිටිපස්සේ හිටිය ජුලී චෑන්ගේ අතකොළුවක් වෙච්ච මේ ආණ්ඩුව කිසිසේත්ම වෙනසුලාවේ සහෝදරත්වයෙන් මේ වෙලාවේ නැගිට සිටින්න නැහැ කියන එක ප්‍රත්‍යක්ෂයි. නිසා අපි කියන්නේ ආණ්ඩුවට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. තමන් මේ ඇමරිකානු අතකොළුවක් නොවන ජුලී චෑන්ගේ අතපිස්නාවක් බවට පත්වෙච්ච නෝන්ඩු ආණ්ඩුව බවට ඔප්පු කිරීම සඳහා ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ රට රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාවේ මතය මොකද්ද මේ වෙලාවේදී කියන එක ප්‍රකාශයටපත් කරන්න. මොකද අපි ඓතිහාසිකවම නොබෙදි ජාතියක් හැටියට අපේ ගෞරවය මේ රට තුල ආරක්ෂා කරගත්ත රාජ්‍යයක්. ඒ නිසා ඒ නොබෙදි ප්‍රතිපත්තියට ආදර්ශයක් දෙමින් ශක්තියක් වෙලා අපි ඉල්ලන දේ තමයි ආණ්ඩුවට පුළුවන් නම් මේ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය මතය ප්‍රකාශයටපත් කරන්න.